Welcome back to my YouTube channel. Those who are new here, welcome. අද අපිත් එක්ක යන් වෙලින්ටන් වලට ට්‍රිප් එකක්. අද ඔක්තෝබර් 17 වෙනි සිකුරාදා අපි දැන් ක්‍රයිස්ට්චර්ච් එයාපෝට් එකෙන් පිටත් වුණා වෙලින්ටන් වලට යන්න උදේ 6:00 ෆ්ලයිට් එකෙන්. මේක මට ගොඩක් ස්පෙෂල් ට්‍රිප් එකක්. මොකද මේක ට්‍රිප් එකකට වඩා ඇත්තටම get together එකක්. මගේ ස්කෝල කාලේ පන්තිය යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා නිව්සීලන්ඩ් වල. හැබැයි එයාලා ගොඩක් අය ඉන්නේ නිව්සීලන්ඩ් වල එක එක පළාත්වල. කට්ටියක් ඕක්ලන්ඩ්, හැමිල්ටන්, වෙලින්ටන්, ක්‍රයිස්ට්චර්ච්. ඉතින් මේ ට්‍රිප් එකේදී අපි ඒ ඔක්කොම කට්ටිය වෙලින්ටන් වලට එකතු වෙනවා ඊළඟ දවස් 3 ගත කරන්න. ඔයාට සීතලද? අපිට ඕනේ නැහැ නේ මතුෂ. අපි උදේ 8:10 වගේ වෙනකොට හොටෙල් එකට ආවා. අපි වෙලින්ටන් වල පාක් හොටෙල් එකේ 2 apartments book කරලා තිබ්බේ 2 nights වලට. ඒ වගේම අපිට රිසෙප්ෂන් එකේදී හම්බුණා අපේ ලංකාවේ කෙනෙක්. අපි උදෙන්ම වෙලින්ටන් ආවට අපේ හොටෙල් එකට චෙකින් ටයිම් එක තිබ්බේ 2:00ට. ඉතින් අපිට වෙලාව තිබ්බ නිසා අපි රිසෙප්ෂන් එකෙන් අපේ බෑග්ස් ටික තියලා එළියට ආවා කෑම කන්න. බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ අපිට තවත් වෙලාව තිබ්බ නිසා අපි ආවා චුට්ටක් ඇවිදින්න ක්වීන්ස් වෝෆ් එකට. දෙකකින් ගියොත් එන්න බැරුව ඇති. අපි දැන් මේ යන්නේ වෙලින්ටන් to ඩේස් බේ ෆෙරි එකේ. අපිට ඩේස් බේ වලට ගිහිල්ලා කරන්න තරම් ලොකු ඇක්ටිවිටීස් ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. අපිට ඕනුනේ ෆෙරි රයිඩ් එක එන්ජොයි කරන්න විතරයි. ඩේස් බේ වල වුණත් ඇක්ටිවිටීස් තියෙනවා කරන්න කැමති කෙනෙක්ට කරන්න. ඒ වුණාට අපේ අනිත් යාළුවෝ තාම ඇවිල්ලා හිටපු නැති නිසා අපි 4 දෙනා විතරක් හිටපු නිසා අපි හිතුවා මොන හරි කාලා පොඩි සෙට් එකක් දාලා ඊළඟ ෆෙරි එකේ අපව වෙලින්ටන් වලට එන්න.
අද මාරම ලස්සන දවසක් හොඳට අවුව පායලා තිබ්බා ලොකු හුළඟක් තිබ්බෙත් නැහැ සීතලක් තියෙනවා අවුවක් තියෙනවා ඉතින් පර්ෆෙක්ට් වෙදර් ඒ වගේ මෙතන මාරම පීස්ෆුල් ඒ හින්දා මම මගේ ජර්නල් එකත් එතන ලියන ගමන් මගේ මී ටයිම් එක එන්ජොයි කරා මේ ට්‍රිප් එක ඇතුළේ අපි 4 දෙනාට බඩගින්නක් තිබ්බේ නැතත් අපිට හිතුණා ඒ සී වයිබ් එකත් එක්ක ෆිෂ් ඇන්ඩ් චිප්ස් ටිකක් නම් කන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ආවා ඩේස් බේ වල පැවිලියන් එකට ෆිෂ් ඇන්ඩ් චිප්ස් ටිකක් ගන්න අපේ ෆෙරි එක එනකන්. එතන චූටි ලයිබ්‍රරි එකක් තිබ්බා. මං හිතුවා ඉතින් කෑම රෙඩි වෙනකම් තියෙන පොඩිම පොත අරගෙන කියවනවා කියලා ඒ වුණාට පොත අරගෙන කියවන්න පුළුවන් උනේ පිටුවක් විතර අපේ කෑම ටික ඉක්මනටම රෙඩි වුණා ඒ හින්දා මම ගියා කන්න අපිට අපේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක ඉවර කරන්න හම්බුනේ නැහැ ඕල්රෙඩි අපේ රිටර්න් ෆෙරි එක ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි දුවගෙන ෆෙරි එකට ආවා යන ගමන් ෆිෂ් ඇන්ඩ් චිප්ස් කන්න. ෆෙරි රයිඩ් එකෙන් පස්සේ අපි ආවා අපේ ඊළඟ ඇක්ටිවිටි එකට. මේක ඉන්ඩෝ මිනි ගෝල්ෆ් කෝස් එකක්. ඒක එක එක තීම්ස් වලට හදලා තියෙන මාරම ලස්සනයි මාරම තෝට් එකක් දීලා ඩිසයින් කරපු එකක් කියලා අපිට හිතුණා ගියාම. මේ අපි හැමෝගෙම ෆස්ට් ටයිම් මිනි ගෝල්ෆ් try කරපු. ඉතින් එතන හිටපු එක්කෙනා ඒක ලස්සනට එක්ස්ප්ලেইন කරා අපිට අපි කොහොමද ප්ලේ කරන්නේ අපිට ස්කෝර්ස් හම්බෙන්නේ කොහොමද මේ හැමදේම. එයා ඒ වගේම කිව්වා ඒක ඩිසයින් කරලා තියෙන්නේ එයයි යාගේ පාර්ට්නර්යි කියලා. ඇත්තටම මාර්ම තෝට් එකක් දීලා ඒක ඩිසයින් කරලා තියෙනවා. අපිට ඒක ප්ලේ කරද්දි තේරෙනවා මේකට කොච්චර හිතන්න ඕනේද මේකට කොච්චර තෝට් එකක් දෙන්න ඕනේද මේ විදිහට මේක ප්ලෑන් කරන්න කියලා. Amma. Sah. හොටෙල් එකෙන් කෝල් එකක් ආවා අපේ රූම්ස් රෙඩි කියලා. ඉතින් අපි ආවා හොටෙල් එකට. What do we have in the fridge? Come on. Milk. අපි ඉතින් අපේ අනික් යාළුවෝ ටික එනකන් රූම්ස් ටික බෙදාගත්තා. මේ අපාර්ට්මන්ට් එකේ රූම්ස් 3ක් තිබ්බා. අපි මේකට එහා පැත්තේ තියෙන one bedroom apartment එකක් book කරා. ඒකේ මදුයි මදුෂයි ඉන්නවා. එතකොට මේ 3 bedroom apartment එකේ අනිත් කට්ටිය ඔක්කොම ඉන්නවා. එහෙම තමයි අපි රූම්ස් ටික බෙදාගත්තේ. ඔන්න අපේ ෂෙම්ෂි ආවා. මයි මදුයි ෂෙම්ෂි අවුරුදු 2ක් විතර එක ගෙදර තමයි හිටියේ ක්‍රයිස්ට් චර්ච් වල. ඊට පස්සේ ඉතින් life happened and we had to move to different places in New Zealand. මට හොඳම යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ වුණාට ඒ හොඳම යාළුවන්ගෙන් මං හිතන්නේ මගේ ජීවිතේ වැඩිම දේවල් ප්‍රමාණයක් දන්නේ මේ දෙන්න තමයි.
ශ්‍රී ලංකන් කොඩිය. මෙතන නෙවෙයි. අපි දැන් මේ යන්නේ අපිට ඊළඟ දවස් කීපය ගත කරන්න ඕන කරන බඩු ටික, කෑම බඩු ටික අරගෙන එන්න. ඔන්න තව යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. එයා තමයි සුලා. එයා තමයි කෂ්නිකාගේ හස්බන්ඩ්. සුලා අයියා හිටියේ අපේ ක්ලාස් එකට එහා පන්තියේ. කෂ්නිකා මෙහා පන්තියේ ඉඳන් සිග්නල් දීලා තමයි සුලා අයියව දැලේ දාගත්තේ. අනිත් කට්ටිය ඔක්කොම එනකං මයි ශෙම්ෂි වැඩ පටන් ගත්තා. ගෙදරට ගෙනාපු බඩු ටික ෆ්‍රිජ් වලට දාලා ඒවාස් කරලා ශෙම්ෂි භාජන හොදන ගමන් ශෙම්ෂිගේ කියවිල්ලත් අහගෙන මම සෑහෙන වැඩ කොටසක් ඉවර කරා. මන් දැන් මේ හදන්නේ නාචෝස් ටිකක් හදන්න. තියෙන දේවල් වලින් ප්‍රයෝජන අරගෙන අපි නාචෝස් ටිකක් හදාගමු රැට කන්න. ඔන්න අපේ කෑම ලෑස්ති. මේ වෙද්දි කෂ්ටිකත් ඇවිල්ලා හිටියේ. දැන් ආපහු ඕපදූප සෙෂන් එකක් තමයි මේ යන්නේ. මං කියලා නේද එකගෙන ආවෙ තොට දැල්ලා අපි මේ කට්ටියම එකට හම්බුනේ අවුරුදු 2කින් වගේ. It felt just like the old times. Like nothing has changed. ඉස්කෝලේ කාලේ හොඳම යාළුවොත් එක්ක තියෙන ස්පෙෂලිටි එක තමයි ඔයාලා කොච්චර කාලයකට පස්සේ හම්බුණත් හැමදාම කතා කරනවා, හැමදාම හම්බෙනවා වගේ කන්ටිනියු කරන්න පුළුවන් කතන්දර ගොඩක් තියෙනවා. මට එක ළඟ ඉඳගෙන හිටියත් රිලීෆ් එකක් දැනෙන යාළුකම් තමයි මේ කට්ටියත් එක්ක තියෙන්නේ. They are my happy place. Good morning.
ඊයේ ගොඩක් රෑ වෙනකන් ඇහැරගෙන හිටියත් මං අද උදෙන්ම හැරියා. සද්ද නැතුව කොෆි එකකුත් හදාගෙන මම මේ ලෑස්ති වෙන්නේ මගේ මී ටයිම් එක එන්ජොයි කරන්න. ජර්නල් එකත් ලියලා කොෆි එකත් එන්ජොයි කර කර ඉද්දී මට ඇහුණා ෂෙම්ෂී බිනාෂී ඇහැරලා යාළගේ කසුකුසුව. ඉතින් මං ගියා යාළට හායි කියන්න. Good morning. උදේ නැගිට වෙලා ඉඳන් මෙයා පිටන් හොදනවා පව් ඒක තියන්න මම නිකන් කිව්වේ අනේ මනේ වන හතරකට මේ වගේ විපතක් සිද්ධ වෙන්න එපා උදේ නැගිට ගමන් බාජන හොදන්න සිද්ධ වෙනවා ඒ විදිහ ඔයාගේ වැරදි ඈ මේ වැඩ කරලා බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ අපි ලෑස්ති වුණා අපේ දවස පටන් ගන්න. කට්ටිය මේ ලෑස්ති වෙලා බලාගෙන ඉන්නේ. එහා ඇපාර්ට්මන්ට් එකේ ඉන්න අපේ යාළුවෝ දෙන්න රෙඩි වෙලා මෙහා පැත්තට එනකම්. We're gonna keep it low key, keep it softly spoken, with no strings tying you to me. I'm happy in your company with no emotion, 'cause my love deserves to be free. I never wanna look at a house. අපි උදෙන්ම මේ යන්නේ කේබල් කාස් රයිඩ් එකකට. මේක ඇවිල්ලා වෙලින්ටන් වල තියෙන must do ස්පොට්ස් වලින් එකක්. මීටර් 600ක් වගේ දිග, මීටර් 120ක් වගේ උඩට එලිවේෂන් එකකට යන රයිඩ් එකක් මේක. කේබල් කාර් රූට් එකක්. මෙතනින් අපිට පුළුවන් බොටනිකල් ගාඩන්ස් වලට යන්න. තව තැන් වලට යන්න පුළුවන් ඇති. ඒත් මම දන්නේ නැහැ මම ගියේ බොටනිකල් ගාඩන්ස් වලට. So Said you couldn't take us too seriously. I must admit I was relieved, 'cause I never wanna play happy families with you, but I like having you around. I'm fully aware this is a flash in the pan, but we can still have fun for now. තමයි මේ තියෙන්නේ. This is the time. දැන් ඇත්තටම වෙලාව
6යි. හරියටම හරි. ඒ ගමනින් පස්සේ අපි ගියා ලන්ච් ගන්න and this didn't go well. මේකෙන් පස්සේ මට බඩේ මවුරක් ඇවිල්ලා emergency room යන්න සිද්ධ වුණා. ඒ හින්දා අද දවසේ අපිට ඊට පස්සේ තිබ්බ plans මොකුත් කරගන්න හම්බුනේ නැහැ. අපේ plan එකක් තිබ්බා dinner out එකකට යන්න, rooftop dinner out එකකට. ඒකට යන්න හම්බුනේ නැහැ. රෑට ඇවිල්ලා මට කන්න පුළුවන් කියලා හිතුනේ මෙන්න මේ කන එක විතරයි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස සහ දෙවෙනි දවස ගෙවුනේ. මං එහෙනම් අපේ third day එක next video එකෙන් අරන් එන්න. Thank you for watching.